ඔන්න අද එක අඹ ගෙඩියකින් රසම රස අඹ බීම වීදුරු දෙකක් හදාගන්නේ කොහොමද කියලා තමයි අපි අද බලන්න යන්නේ. මේ වගේ තවත් ලේසි රෙසිපීස් බලන්න channel එකට subscribe කරලා තියාගන්න. බීම එක හදන්න මේ වගේ හොඳට ඉදන අඹ ගෙඩියක් ගන්න. අඹ ගෙඩිය පොත්තේ සුද්ධ කරලා මෙන්න මේ වගේ චුටි කෑලි කපා ගන්න. අපි blend කරන්නේ මේ ගන්න කපා ගන්නේ. ගොඩාක් චුටි කරන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ අපි කපාගත්ත අඹ කෑලි ටික. දැන් අපි සාමාන්‍ය ප්‍රමාණයට කපාගත්ත අඹ කෑලි ටික මේ වගේ blend එකට එකතු කරගන්නවා. ඒකට අපිට ඕන ප්‍රමාණයට වතුර එකතු කරගන්නවා. මම නම් අද වීදුරු දෙකකට තමයි වතුර එකතු කරගත්තේ. ඔයාලගේ පැණි රස ඕන ප්‍රමාණයට මෙතෙන්ද සීනි එකතු කරගන්න. මම නම් තේ හඳි 3ක් වගේ තමයි සීනි එකතු කරගත්තේ. දැන් තියන්නේ අපේ අඹ වීම එක blend කරගන්න. blend කරගන්න එක ලොකු දෙයක් නැති නිසා මම මේ වීඩියෝ එක පොඩ්ඩක් ස්පීඩ් වැඩි කරලා තියෙනවා. විනාඩි 2ක් වගේ හොඳට blend කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලගේ glasses වලට මේ බීම එක දාගන්න එක. මම මේ විදිහේ glasses දෙකකට දාගත්තා. අනේ දැන් මේකට අපි රස වැඩි වෙන්න දහි බිඳු කීපයක් එකතු කරගන්න බීම එක උඩින් චුට්ටක්. ඒත් එක්කම අයිස් කැට දාගන්න පුළුවන් කැමති නම් අත්‍යවශ්‍ය නැහැ. අනේ කෝකටත් කියලා ලස්සන වෙන්න දහි චුටි කෑලි දෙකකුත් එකතු කරා. චුට්ටක් මික්ස් කරලා දැන් ඔයාලට බොන්න තමයි තියෙන්නේ. අපි බීම එක හදලා ඉවරයි. මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. වැඩි වැඩ නැතුව ඔන්න අපි අඹ බීම දෙක හදලා ඉවරයි. අනිවාර්යෙන් හදලා බලලා කමෙන්ට් එකක් තියන්න. channel එක subscribe කරන්න.